ශ්‍රී ලංකාවේ ඉතිහාසය යනු හුදෙක් යුද්ධ ජයග්‍රහණ සහ රජවරුන්ගේ පරාක්‍රම පමණක් නොවේ. ඒ ගැඹුරින් ලියවුණු කඳුළු සහ සිනාව මුසු අපූර්ව මානව කතන්දරයක් ඇත. ඒ අතරින් කිසිදා මැකී නොයන රාජකීයත්වය අභිබවාගේ සැබෑ ආදරයේ සංකේතය බවට පත්ව ඇත්තේ මහාදුටු කැමුරජුගේ උරුමකරු වූ සාලිය කුමරුගේ සහ අසහාය රූ සපුවක් හිමි අශෝකමාලා දේවියගේ ප්‍රේම වෘතාන්තයයි. මේ ඔවුන්ගේ අමරණීය කතාවකි. මේ ප්‍රේම කතාව දිගහැරෙන්නේ මහාදුටු ගැමුණු රජුගේ යුගයේ අනුරාධපුර රාජධානියේය. එය වාරි කර්මාන්තයෙන් දාගැබ්වලින් සහ කලා ශිල්පයන්ගෙන් සෞභාග්‍යමත් වූ සිංහල ශිෂ්ටාචාරයේ රන්වන් යුගය විය. ඔහු සියසුනට එකම උරුමකරු විය. ඔහු රටේ අනාගතය වූ අතර ඔහු හිමිව තිබුණේ කිසිවෙකුට සිතාගත නොහැකි තරම් වූ බලයක්, ධනයක් සහ ගෞරවයකි. එහෙත් ඔහුගේ හදවත මේ කිසිවකින් සෑහීමකටත් පත් නොවුණි. අශෝකමාලා කුලයෙන් පහත් යැයි සමාජය විසින් බැහැර කරන තරුණියක් වූවාය. එහෙත් ඇගේ සුන්දරත්වය, යහපත් ගුණ සහ කාරුණිකත්වය කුමරුගේ දෙනෙත් විස්මයට පත් කළේය. කුමරු ඇයට දුටු මොහොතේ ඔහුට සිහසුනට හිමි උරුමය අමතක විය. ඔවුන්ගේ හමුවීම රාජනීතියෙන් තහනම් විය. රජකමට උරුමකම් කියන අයෙකුට කුලයක් පහත් යැයි සැලකෙන තැනැත්තියක් විවාහ කර ගැනීමට අවසර නොතිබුණි. මේ දැඩි නීතිය ඔවුන්ගේ ආදරයට මරණීය තර්ජනයක් එල්ල කළේය. සාලිය කුමරු හමුවේ තිබුණේ තේරීම් දෙකකි. එක, සියසුන සහ අසීමිත බලය, නැතහොත් අශෝකමාලා සහ සරල ආදරය. ලෝකයේ කිසිදු රජෙකු හෝ කුමාරයෙකු නොගත් තීරණයක් සාලිය කුමරු ගත්තේය. ඔහු තම රටේ රජකම, කිරුළ සහ අනාගතය යන මේ සියල්ල ප්‍රේමය වෙනුවෙන් සිහසුනකින් යුතුව අත්හැර දැමීය. ඔවුන් රජමාලිගයෙන් පැහැරව සාමාන්‍ය ජනතාව අතර එකිනෙකා ආදරය කරමින් සරල දිවියක් ගත කළහ. ඔහුට වැටහී තිබුණේ සැබෑ සතුට වූ පූර්ණත්වය ඇත්තේ බලය තුළ නොවේ, තමන්ගේ හදවතට සැබෑ වූ ආදරය තුළ පමණි. සාලිය සහ අශෝකමාලා කතාව පෙන්වා දෙන්නේ ආදරය යනු කුල, මල, ධනය හෝ බලය යන කිසිදු සීමාවකට යටත් කළ නොහැකි මානව බැඳීමක් බවයි. ඔවුන්ගේ ක්‍රියාව ලංකා ඉතිහාසයට එක් කළේ රජවරුන්ගේ ශක්තිය පමණක් නොව ඔවුන්ගේ හදවත් තුළ තිබූ මානව දයාවයි. මේ කතාව අපට දෙන පණිවිඩය බලයට වඩා හදවතට ඇහුම්කන් දීමේ වටිනාකම. 2. සැබෑ ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ හැකි බව. ඔබ සිතන්නේ සාලිය කුමරුගත් තීරණය නිවැරදිද? නැතිනම් ඔහු රටට වගකීමක් පැහැර හැරියේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. බොහොම ස්තුතියි.